ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ පොඩි නිවාඩුවක් ගත කරන්න. හැමදාම ගත කරන ඒකාකාරී භවෙන් මිදිලා නිදහසේ පොඩි නිවාඩුවක් ගත කරන්න අද අපි මේ ඇවිල්ලා ඉන්නේ නේචර් රිසෝට් එකට. ඉතින් මේ හොටෙල් එක තියෙන්නේ වගවත්ත කර්මාන්තපුර ප්‍රදේශයේ. ඉතින් කඳු අතරින් වට වුණු උස කන්දක තමයි මේ හොටෙල් එක තියෙන්නේ. අපි දැන් මේ රූම් එකට යන ගමන් ඉන්නේ. ඉතින් මේ හොටෙල් එක වටේම ගස් කොළන් වලින් පිරීලා මල් ගස් තියෙනවා, පළතුරු ගස් එහෙම තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් එන ගෙස්ලට සෙල්ලම් කරන්න ලොකු ප්ලේ ග්‍රවුන්ඩ් එකකුත් තියෙනවා. උඩ තියෙන රූම්ස් ටික. ඉතින් මේ හොටෙල් එකේ තියෙන විශේෂත්වය තමයි ලොකු පූල් ඒරියා එකක් තියෙන එක. අපි නම් මේ පූල් එකට බැස්සේ හවස 4ට විතර. ඉතින් ඒ වෙලාවේ වහින්න වගෙත් ආවා. ඉතින් අපි ටිකක් වෙලා බැහැලා සෙල්ලම් කරා. ඔයාලට පේනවා ඇති මේ පූල් එක කොච්චර ලොකුද කියලා. මේ උඩ පේන්නේ රූම් ටික. අපි පූල් එකට බහිද්දි වැස්සත් ළඟම එනවා වගේ කළු කරගෙන ආවා. ඉතින් අපි ඒ ගැනත් බලන්නේ නැතුව ටිකක් පූල් එකේ බැහැලා සෙල්ලම් කරා. මේ පූල් එකේ net එකකුත් හයි කරලා තියෙනවා වොලිබෝල් ගහන්න. මේ තියෙන්නේ පූල් එකට පේන view එක. ඉතින් කඳු පේනවා හරිම ලස්සනයි. රෑට එහෙම ගොඩක්ම ලස්සනයි. ඉතින් අපි පූල් එකට ගිහින් එද්දි ටී එකත් අපිට රූම් එකටම arrange කරලා දුන්නා. ඉතින් ඒකට ටී එකට අමතරව අපිට මේ කේක්ස් හම්බුණා. ඉතින් මේ අපේ පැකේජ් එකට මේ ඒකත් ඇඩ් වෙලා තිබ්බ ටී එකත්. අපි ඉතින් ටී එකත් දීලා ඔහොම ටිකක් රෑ වෙනකන් ඉඳලා ඊට පස්සේ ඩිනර් එකට ගියා. රෑ 8ට විතර තමයි අපි ඩිනර් එකට ගියේ. ඉතින් ඒකෙත් නොයෙකුත් කෑම වර්ග තිබ්බා. ඒකත් අපි කැමති විදිහට අපිට මේ කියන જાති අපිට ඒගොල්ලන් හදලා දුන්නා. අපි ඩිනර් එකත් අරගෙන එළියට ටිකක් ආවා ඇවිදින්න. ඉතින් මේ රෑ වෙලා හරිම නිස්කලංකයි. මේ එහා පැත්තේ කන්දට පේනවා සිරිපාදේ හොඳට පේනවා සිරිපාදේ යන පාරේ ලයිට් දාලා. මට නම් මේ දවසේ හරිම සතුටුයි. මොකද අපි ආවේ අපේ 16 වෙනි ඇනිවර්සරි එක සමරන්න. ඉතින් මේ පෙබරවාරි 4 දිනේ. ඉතින් අපිට ගොඩක් සතුටුයි. ඉතින් අපේ ජීවිතවල හැල හැප්පීම් නැතුවම නෙමෙයි. ඉතින් දුක සතුට හැමදේම එකසේ විඳ දරාගෙන අපි මේ ආපු ගමන ගැන ඉතින් ඇත්තටම ගොඩාක් සතුටුයි. මට දැනෙන විදිහට ජීවිතයේ සමහර තැන්වල අපි නිහඬව සාර්ථකව මුහුණ දීමෙන් තමයි අපට හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් අපි ඩිනර් එක අරගෙන දැන් මේ ආයෙත් රූම් එකට යන ගමන් ඉතින් එදා රෑත් ඔහොම ගත කළා. පහුවදා උදෙන් නැගිටලා බලනකොට හරිම ලස්සන දෙයක් තමයි දැක්කේ. එන්නකෝ ඔයාලත් මාත් එක්ක එළියට මං දැකපු දේ ඔයාලටත් පෙන්නන්න. මේ බලන්නකෝ උදේ පාන්දර මං දැකපු දේ මීදුමෙන් වැහිලා කඳු ඔක්කොම ඉතින් ඉර එළිය වැටිලා හරිම ලස්සනයි. මම මෙතන ටිකක් වෙලා ඉර දිහා බලන් හිටියා. මේ උදේ 6:00 විතර ඇති. ඉර පායලා මුළු පළාතම එළිය කරන විදිහ හරිම ලස්සනයි. මේ ඉස්සරහා පේන්නේ බෙලි ගහක්. මේ හොටෙල් එකේ හැමතැනම බෙලි ගස් තියෙනවා. ඒ වගේ මේ ගස්වල ගෙඩිත් ගොඩාක් පෙරිලා තියෙනවා. ඉතින් ගොඩක් මේ හොටෙල් එකට එන්නේ හනිමූන් කපල්ස් තමයි. නිදහසේ ඉතින් කාලය ගෙවන්න හරිම ලස්සන තැනක්. අපි ආවේ මේකට හවස 2ට විතර තමයි චෙක් ඉන් එක තිබ්බේ. ඉතින් අපි ගත්තේ ෆුල් බෝඩ් පැකේජ් එකක් තමයි. මේ ඔක්කොටම වුණා 22000ක් විතර. ඉතින් ඔයාලත් නිදහසේ ගත කරන්න යන්න තැනක් හොයනවා නම් නේචර් රිසෝට් එකට එන්න.